අපි මුලින්ම කතා කරා cyber security වල මේ values කියන එකේ අන්තර්ගතය මොනවද? නැත්නම් cyber security values කියන්නේ cyber security කියන විශේෂ පතේ cyber security කියන subject එකේ තියෙන වටිනාකම් අපි මුලින්ම තේරුම් ගත්තා. ඒකේ අන්තර්ගතයන් අපි values කියන වචනේ කොටස් වලට කඩලා එක එක අකුරු වලින් කියන්නේ මොනවද කියලා අපි ඒක තේරුම් ගත්තා. ඒකදී අපිට එකක් අවුනම් V අකුරින් කියන්නේ value system කියන එක. මේක system එකක්. සිස්ටම් එකක් කියන්නේ මොන හරි ක්‍රමවේදයක් තියෙන්න ඕන. අපි බලමු මේ වැලියු සිස්ටම් එකෙන් අදහස් කරන්නේ මොනවද කියලා. ඒක අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. There are two types. මොනවද මේ types දෙක? Proscriptive. Proscriptive. What not to do. මම මේක ඉන්ඩිකේට් කරලා තියෙනවා. අඳුන ගන්න අපිට ඒක අවබෝධ කරගන්න red light එකක්. හිතන්නකො traffic light එක red light එකෙන් අඳුනගන්නේ මොකද්ද? නවතින්න කියන්නේ නැත්නම් නොකළ යුතු දෙයක්. අපි ඉදිරියට ගමන් නොකළ යුතුයි කියන එක. එහෙනම් මේ two types value system එකේ කොටස් දෙකකට බෙදෙන එකක් තමයි proscriptive කියන්නේ. එහෙනම් ඒකෙන් කියන්නේ අපි නොකළ යුතු දේවල්. නොකළ යුතු දේවල්. ඊළඟට තියෙනවා prescriptive. What to do. Proscriptive කියන්නේ what not to do කියන එක. Prescriptive කියන්නේ what to do කියන එක. green light එක අපිට වැටුණා ප්ලස් ඒක රිප්‍රසන්ට් එකෙන් ඒක green light එක රිප්‍රසන්ට් කරන්නේ අපිට ඉදිරියට යන්න කියන එක. එහෙනම් අපි කරන්න ඕන දෙයක් ඒක. ඒකෙන් කියන්නේ what to do කියන එක. කළ යුතු දේවල්. කළ යුතු දේවල්. එහෙනම් මේ value system එකේ කොටස් දෙකක් බෙදෙනවා. There are two types. Proscriptive and prescriptive කියන එක. Proscriptive එකෙන් කියන්නේ what not to do. අපි නොකළ යුතු දේවල්. Prescriptive එකෙන් කියන්නේ what to do. අපි කළ යුතු දේවල් මොනවද? හරියට traffic light එක traffic light system එක stop and go වගේ. stop එකෙන් කියන්නේ මොකක්ද? Proscriptive කියන එක. go එකෙන් කියන්නේ prescriptive කියන එක. green light and red light වගේ. හරි. මේ කොටසින් පස්සේ අපි තව කොටසකට යමු. මොනවද මේ values වල අපිට කතා කරන්න තියෙන්නේ කියලා.